ළමයි අයිබෝන් හැමෝටම ඉතින් ඉස්සයි සිපහයිල් පේපරේ කෙටි ප්‍රශ්න සාකච්ඡාවත් එක තමයි ඔයගොල්ලෝ එකතු වෙලා ඉන්නේ. ඉතින් මේ වෙනකොට ගණන් 3ක් කියලා අය සංකීර්ණ සංඛ්‍යා ගන්න කතා කරා අපි. එතනදී අර ප්‍රතිපද සම්බන්ධයෙන් පොඩි වීඩියෝකුත් මම ඇත්තටම කරන්න ඕමනාවක් තියෙනවා. එතකොට මේ ඉතින් ඊට ඉස්සෙල්ලා මේ කෙටි ප්‍රශ්න ටික දාලා සම්පූර්ණම තීර ටික ඉවර කරලා ප්‍රශ්න ටික සාකච්ඡා කරලා ඉවර කරමු. ඒ වීඩියෝ එක තමයි මම ඉස්සරහ දවසකදී අනිවාර්යයෙන්ම උගලන්න දාන්නවා. දැන් එතකොට මේ අද අපි දැන් මේ මොකද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ දීපද ප්‍රසාරණය ගන්න. එතකොටම දැන් සැලකිය යුතු ප්‍රමාණයක් ඇත්තටම දැන් ඉස්සරහට පහල් පෙපරේ පියෝ පෙපරේ ගත්ත තියෙන සැලකිය යුතු ප්‍රමාණයක් අර පොඩ්ඩක් අමාරු සහ වෙන මොන පොඩ වෙන පැටර්න්ස් වලින් ආවා කියලා කියන්න පුළුවන් දැන්. ඒ කියන්නේ අර කලින් පාස් පේපර්ස් වල වඩා පොඩ්ඩක් එහාට ගිහිල්ලා පිළිතුරු ගන්න වෙලා තියෙන සමහර ගාණක් විදිහට කියන්නේ ගාණක් විදිහට මේ දීපද ප්‍රසාරණ ගාණ මේ පේපර් අපිට හඳුනලා දෙන්න පුළුවන්. ඒ කියන්නේ සාපේක්ෂව කියන පොදුවේ හිතුවොත් එහෙම POP කෙටි ප්‍රශ්න පත්‍රයේ ටිකක් අපගමනයක් සිදු වුණු පේපරයක් විදිහට හඳුනලා දෙන්න පුළුවන්. ඉතින් මේ අවුරුදු කොහොමද කියන්නේ අපිට පේපරේ අතර ගන්න ගම මොනවද ප්‍රකාශ කරන්න බැහැරමයි. නමුත් අපි එන්න පුළුවන් හැම පැත්තක්ම වගේ සාකච්ඡා කරනවා. දැන් එතකොට අපි දීපද ප්‍රසාරණයට යනවා වැඩි කතා නැතුව. මේ බානුව දැන් මෙතන තියෙනවා එන්න අවයවයක් ඉස්සෙල් ගන්න. ඒ කියන්නේ ධර්මයේ කියලා අපිට කියන්නේ. දැන් n අවයවයක් ඉසෙට් ධන n වලට ගන්න පුළුවන් ධාරණය කියලා. ඔත්තේ පූර්ණ සංඛ්‍යාව. හරිනේ. ධාරණය කියලා සහ ඔත්තේ පූර්ණ සංඛ්‍යාව. ඔත්තේ පූර්ණ සංඛ්‍යාවක්. හරිද? ඒ කියන්නේ ඔත්තේ පූර්ණ සංඛ්‍යාවක්. උදාහරණයක් විදිහට 1 3 5 ඔත්තේ වෙනවා පූර්ණ සංඛ්‍යාව. බිඳුව ගන්න බැරිද? බිඳුව ගන්න බැරිද? ඒක පිළිතුර මෙතන දාලා තියෙන මෙහෙමනේ. කොහොමද දාලා තියෙන්නේ? මෙහෙම දාලා හොන්නේ තියෙන සොරි මෙන්න දාන විතර දාලා තියෙන දාන පූර්ණ සංඛ්‍යාවක් කියලා අපිට ගන්න වෙන්නේ. ඒක බිඳුව ගන්න බැහැ. මෙන්න මේ දීපද ප්‍රසාරණේ n වර්ගයේ අන්තර්ගත වන බව දී ඇත. මෙන්න මෙහෙම ප්‍රසාරණයක් කියලා තියෙනවා මේ දීපද ප්‍රසාරණේ. තියෙනවා x වල වර්ගමූල ඍණ x යට n. ඕකේ කීයද? n දී අපිට කියනවා දීපද ප්‍රසාරණේ n වර්ගයක් අන්තර්ගත b අන්තර්ගත x වර්ගයක් අන්තර්ගත බව x වර්ග පදයක් නේද? හරි. x වර්ග පදයක් අන්තර්ගත ඇත. මොකක්ද නම් මේක කියන්නේ? දැන් මේකෙන් නොත් කියලා කියනවානේ. ඊට පස්සේ කියනවා මේක ඇතුලේ x වර්ග පදයක් තියෙන්න පුළුවන් කියලා. හරි. n නොත් වල ප්‍රශ්නයක් නැහැ. එහෙට මෙහෙට මාරුනකොට මේ ප්‍රසාරණ අතර සුදුවීමක් සිද්ධ වෙනකොට x වර්ග පදයක් එන්න පුළුවන් කියලා තියෙනවානේ. අන්න ඒක අද කියන්නේ x වර්ගයේ n සමානයි 3 බව පෙන්වනවා. x වර්ගයේ සමූලයේ සරණ කියලා කියන හරිය කමක් නැහැ. සාමාන්‍ය නම් දීපද ප්‍රසාරණ ගානක පටන් ගන්න විදිහ මොකක්ද? මම කියලා තියෙනවා දැන් ගානක් දීපද ප්‍රසාරණ ගානක් කොතනින්ද පටන් ගන්න කියලා අයිඩියා එකක් නැත්නම් ඔයා ඉස්සලාම සාධාරණ පදේ ලියන්න. සාධාරණ පදේ ලියලා එතෙන් තරක් කරන්න පුළුවන් අපිට. ඉතින් අපි නියම ළමයි t r ගන්න එක්කින් සාධාරණ පදය එලකල්පයක් නැහැ. n. එතකොට මෙතන r වෙනවා අඩු වෙන්න ඕනේ. x වල භාගයේ බලය මෙතන එනවා n ඍණ r. වතාව ඍණ x යට n කීයද මෙතන r වෙන බලය වෙන්නේ. සුළු කරාම මෙතන n r මේ දෙන ගුණ කරාම n ඍණ r බෙදීම 2 ඕක x. ඊට පස්සේ මෙතන එනවා පුතේ ආයෙක සුළු කරාම x වල r යට n වල ඔන්නමයි තියෙන්නේ. තව පොඩක් සුළු කරනවා n මෙතන x වල ගත්තොත් n ඍණ r ඍණ එකේ r සහ x වල r කියලා n වල r එකක් ඔන්නමයි තියෙන්නේ. දැන් මේක ළමයි තව ඉස්සරහ සුළු කරන්න බැරිද අපිට? පුළුවන්. කොහොමද? පාද සමාන නිසා මේ අතර මෙතන බෙදීම දෙකක් තියෙනනේ. මොන බෙදීම දෙකක් තියෙනවා. පාද සමාන නිසා මේ දෙන්න එකතු කරනවා කියලා ලියන්න පුළුවන්. අපි මේ පැත්ත ලියමු. එතකොට ලියනවා තමයි මෙතන r එකත් එක්ක n r x වල මෙතන එනවා r ධන n ඍණ r බෙදීම 2. ඊට පස්සේ ඍණ එකේ r ඇවිල්ලා මෙතන n වල r තියෙනවා. ඔන්නමයි. හරිනේ. හරි. ඊට පස්සේ තමයි අපිට කියන්නේ තව පොඩ්ඩක් සුළු කරලා යන්න පුළුවන්. ඔව් පුළුවන්. කොහොමද? මෙතන පොදු හරයක් ගන්න. එතකොට මෙතන n මෙතන r. එතකොට x වල 2i r r ධන n බෙදීම 2i ඍණ එකේ r වෙන බලය n වල r කියලා තියෙනවා. ඔන්නමයි. දැන් මේ ඇරෙන්න තියෙන තවද තමයි t r ධන එකකින් පදේ. මම ගෝ දීපද ප්‍රසාරණ ගානක් ළමයි කරන්න නැත්නම් පටන් ගන්න තරක් ඔයාලට හිතා ගන්න බැරි නම් ඔයාලට කරන්න පුළුවන් මෙහෙම දෙයක්.
ඔයා n වෙනි පදේ sorry r නැත්නම් සාධාරණ tr ධන කියන පදේ ලියා ගන්න. ලියලා ඉතින් අපිට මොන හරි දෙයක් කරගන්න පුළුවන්. දැන් බලන්නකො ළමයි මේක අපිට කියනවා x වර්ග පදයක් අඩංගු බව දී ඇත. x වර්ග පදයක් අඩංගු කියන එක අදහස් කරන්නේ මොකද? x වර්ග පදයක් තියෙනවා කියලා කියන්නේ මොකක්ද? ඒ කියන්නේ x වර්ග පදයක් තියෙනවා කියලා කියන එක අදහස් කරන්නේ දැන් මේ ලියලා තියෙනවා tr ධන එක් වෙනි සාධාරණ පදය x වර්ග පදයක් තියෙද්දි x වර්ගයත් එක්ක කම්පෙයාර් වෙනවා. සංසන්දනය කරගන්න ඕනේ. මහයි ඩීල් එකක් මෙතන කාත් එක්ක ගොඩනගා ගන්න පුළුවන් වුණාට. x වර්ග පදයක් තියෙනවා මොකද මෙන්න මෙයත් එක තමයි ගණන් දෙනවා යන්නේ. ඒ කියන්නේ මොකද මෙතන x වර්ග පදයක් තියෙනවා. ඒ කියන්නේ අපිට ලියන්න පුළුවන් r ධන n බෙදීම 2 සමානයි 2. ඇයි x වර්ග කියන්නේ x වල දිවිවලින් දෙවෙනි පද. මෙහෙම ගන්න පුළුවන්. ඔය ප්‍රශ්නයක් නෑ. එතකොට එනවා ළමයි n ධන r ධන n සමාන 4යි. ඒ කියන්නේ ළමයි n ධන r සමානයි 4ක් වේ කියලා අපිට කියන්න. ගන්න පුළුවන්. හරිද? අවුලක් නෑ. ඊට පස්සේ තමයි දැන් ඇවිල්ලා තියෙන්නේ මීට වඩා එහා සමීකරණ ගන්න යන්නත් බෑනේ. දැන් ඊළඟට අපිට ඊළඟට පාවිච්චි කරන්න පුළුවන් தත්ත්වය තමයි මේ n කියන එක ඔත්තේ පූර්ණ සංඛ්‍යාවක් කියන්නේ. ඒ කියන්නේ n වලට ගන්න පුළුවන් මෙන්න මෙහෙම කියලා. n වලට ගන්න පුළුවන් තමයි n සමාන 1 කියලා. n සමාන 1 කියලා ගත්තොත් r වල මොකද එන්නේ කියලා බලන්න. එතකොට n සමාන 1 කියලා ගත්තොත් 1 ධන r සමානයි 4යි. සුළු කරනවා වෙන r වල කියලා. 3ක් කියලා ප්‍රශ්නයක් නෑ. ඊට පස්සේ ගන්න පුළුවන් n සමානයි 3 ගන්න. n සමානයි 3 ගත්තාම මොකද වෙන්නේ? මෙතන 3 ධන r සමානයි 4යි. r සමානයි 1යි. ඔන්න ඔය. දැන් අගයක් ගියක් යනවා r වලට එනවා මෙතන 3 සහ 1 කියලා එනවා. සහ මෙතන n වලට 1ේදී r 3යි. n වලට 3ේදී r එකක් කියලා ඉල්ල තියෙනවා. දැන් ඒක බලන්න මේ දෙකම පාවිච්චි කරනවද නැද්ද? මම මෙතෙන්ට එන්නම් ගානේ පොඩ්ඩක් බලන්න. n සමාන 1යි r කිය 3යි. n සමාන 3යි r කිය 2යි. දැන් මම මෙතන n වලට 1 සහ 3 ආදේශ කරේ. ළමයි මේ ගාන මුලින් ඉඳන් පැහැදිලි කරන කෙනා n කෙනෙක් කෙනා පූර්ණ ඔත්ත සංඛ්‍යාවක් කියලා. ඒතකොට අපිට 2 ආදේශ කරන්න බෑ, බිංදුව කෙනෙක් කොහොමවත් ගන්න බෑ. 1 ආදේශ කරන්න පුළුවන්, 3 ආදේශ කරන්න පුළුවන්, 5 ආදේශ කරන්න පුළුවන්, අවුලක් නැහැ. ඕන අපි n වලට 5 දාමුකෝ නිකන්. n වලට 5 දාමු මොකද වෙන්නේ කියලා. ඒතකොට මෙතන 5 ධන r සමානයි 4යි. r වලට ඍණාගයක් කරනවා. මේක පිළිගන්න බෑ ළමයි r කෙනෙක් කියලා දාන වෙන්න ඕනේ. දැන් එතකොට මෙතනින් අගියන් දෙයක් ඇවිල්ලා දෙනවා හොඳට බලන්න. සාමාන්‍ය ළමයි දීපද ප්‍රසාරණ එක ඕලන සිද්ධාන්තයේ මතක ඇති මෙන්න මේක තමයි n විශාලයි හෝ සමානයි r වෙන්න ඕනේ. මෙතන NCR එකක් දැක්කම එක අපි කතා කරන n විශාලයි සමානයි r. හැම වෙලෙම විශාල වෙන්න ඕනේ. එක්ක r ට සමාන වෙන්න ඕනේ. ඒ කියන්නේ සාමාන්‍ය n කෙනෙක් කෙනා 3 නම් r කෙනෙක් කෙනා 3ට වඩා අඩු වෙන්න ඕනේ. එතකොට දැන් මෙතනලා තියෙන්නේ n කෙනෙක් කෙනා 1 ඇවිල්ලා r කෙනෙක් කෙනා 3 ඇවිල්ලා. ඒ කියන්නේ 3ට 1ට වඩා අඩු නැහැ. n කෙනෙක් කෙනා හැම වෙලෙම විශාල වෙනවා. මෙතන ගත්තොත් එහෙනම් කවුද විශාල? n 1 සහ 3 අතර ගත්තොත් එහෙම තමයි කවුද විශාල? සාමාන්‍ය දීපල ප්‍රසාරණය නැත්නම් NCR පාවිච්චි කරන දැනක මෙන්න මේක සත්‍ය විය යුතුයි. පිළිපැදිය යුතුයි. පිළිපැදිය යුතුයි කියලා කියනවා. අන්න මේ කියලා තියෙන. හරිද? ඒ સિદ્ધාන්තේ පුරනකොට එහෙම කරනවා. සහ නැත්නම් ඒක වළංගු වෙන්නේ නැහැ. මොකද ඍණ බලෙන්න පටන් ගත්තොත් සුළු කරන්න බැරි වෙනවා. ඒක නිසා ඒක අපි කන්ඩිෂන් එකක් විදිහට දාගෙන මේ සුළු කිරීම මෙහෙම කරන්න නම් n විශාල සමානයි r කියලා අපිම නීතියක් දාගන්න තියෙනවා. සහ ඒ විදිහට තමයි සියලු වර්ධකම් කරලා තියෙන්නේ. එහෙනම් මෙතන n විශාලයි හෝ සමානයි r කියන එක ගත්තොත් මෙතන n 1 වෙලා r 3 වෙන්න බෑ. n 3 වෙලා r 1 වෙන්න පුළුවන්. ඒ හින්දා මෙයා විතරයි පිළිගන්න පුළුවන්. මෙයා පිළිගත නොහැක. මෙයා පිළිගන්න පුළුවන්. එහෙනම් අපිට වළංගු උත්තර වෙන්නේ මෙන්න මේක. එහෙනම් අපි n කී තමයි n සමානයි 3ක් වෙනවා. එහෙනම් r කී r සමානයි 1ක් වෙනවා. අපි ගහන්නේ මොකද අවසානයේදී x වර්ගයේ සංගුණක. x වර්ගයේ සංගුණකය කියලා කියන්නේ එතකොට n වලට ආදේශ කරලා p සමාන 3 කියලා ගත්තා, r සමාන 1 කියලා ගත්තා, තාම කළා ගත්තේ x වර්ගයේ සංගුණක වෙන්නේ කීයද? x වර්ගයේ සංගුණක. මෙතන කියන්නේ මෙහෙම දාන්න x වර්ගයේ සංගුණක. කවුද ගන්නෙ? මේ x නැති ටික ගන්න. එතකොට මෙයක් වෙනවා, මෙයක් වෙනවා, මෙයක් වෙනවා. x වර්ගයේ සංගුණක. එතකොට x වර්ගය කියලා කියන්නේ මේක දැන් දෙකට සමාන කරලා තියෙන්නේ. ඒක සංගුණකය කියන්නේ මෙන්න මේ ටික. එතකොට එනවා තමයි n CR මෙතන ඍණ එකේ R යට n R. කොහොමද n වලට දැම්මොත් වෙනවා තමයි n කියන්නේ 3යිනේ. 3C1 යට 3 පළවෙනි බලය ඍණ එකේ පළවෙනි බලය. මොන තමයි. එතකොට මෙතන සුළු කරොත් එහෙම 3 එකම ආරෝපිතය 3 ඍණ 1 එකම ආරෝපිතය මෙතන 1 එකම ආරෝපිතය.
මෙතන ඉන්නවා ඍණ එකම තමයි ඉන්නේ. මෙතන එනවා 3. සුළු කරගෙන ගියොත් එහෙම ළමයි කීයක් දෙන්නේ? මෙතන 2.5 පිටේ මෙයාට මෙයා ගත්තොත් මෙතනින් 2යි කැපිලා ගිහලා ඍණ එකක් එනවා. ඒක තමයි x වර්ගයේ සංගුණක වෙන්නේ 3 1. ඉතින් ඇත්තටම මේ ගාන ළමයි අර කලින් ගණන් වගේ නෙමෙයි ටික සුළු කිරීම යනවා. මොකද දැන් 24 පෙපරේ PO පෙපරේ අමාරුයි. ඊළඟ 25 PO පෙපරේ අමාරුයි. ඊළඟ 26 PO පෙපරේ lazy week කියලා එහෙම එකක් නැහැ. ඔයා මේ හැම තැනකම ගානක් සාකච්ඡා කරනකොට නැත්නම් ගානක් ඉගෙන ගද්දි ඒකේ තියෙන අර පොයින්ට්ස් ටික නැත්නම් අපිට මිස් වෙයි කියලා හිතන පොයින්ට්ස් ටික මම තනියෙන් කරද්දි මට මේක සම්පූර්ණ වැටෙන්නේ නැති වෙන්න පුළුවන්. අන්නේ පොයින්ට්ස් ටික පැහැදිලි ඉගෙන ගන්න. එතකොට ගැටලුවක් වෙන්නේ නැහැ. දැන් මේක ආධුනික ගානක් හින්දා හරි යම් කිසි වෙලාවක් කියයි හදන්න. නමුත් එහෙම කියලා ඒක අර පිටිපස්ස දාලා හිට කරනවා කියලා එහෙම යන්න එපා. දැන් කාලෙත් කොහොමද සීමිත නිසා කොහොම හරි මේ ගාන අතරම ඉසින් හදා ගන්න පුළුවන් බැරි නැහැ. අර යම් තාක දුරකට මේ පාරිසි පහේ සිය සුරුගිව සංකේත වෙනවා තියෙනවා සහ තර්කානුකූලව ගොඩ ගන්න වෙලා තියෙනවා. මොකද මේ පාරේ ගොඩක් ලේසි කරන් ඇවිල්ලා තියෙනවා. ඒක දැන් ඊට සාපේක්ෂව මේ ගාටියක් අමාරුයි කියලා මම ඔයගොල්ලන්ට මතක් කරේ. හරියනම ඊළඟ වීඩියෝත් එක්ක එන හැමෝටම අයිබෝන්.